right ළමයි ඔන්න ජ්‍යාමිතිය මේවා 2024 O level paper එකේ 23 වෙනි ගාන හරිද right මේ තියෙන්නේ වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතිය ගාන. එතකොට වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතිය ගානකදී ළමයි ඔයාලා O level ලියන්න ඉන්න ළමයි විදිහට වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතිය ගානක් දකිද්දී සියලුම වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් මතක් වෙන්න ඕන ඔයාලට. තේරුණාද කියන දේ? සියලුම වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් ඔයාලට මතක් වෙන්න ඕනේ. right බලන්න. වෘත්ත මේ රූපේ දකිද්දී ඔයාලට ඒ සියලු වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් ටික මතක් වෙන්න ඕනේ. තේරුණාද කියන දේ? right. මේක බලන්න. මේකේ අපිට කියනවා AC ට BD සමාන්තරයි කියලා. right පේන්නම තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ AEB හි විශාලත්වය. මෙන්න බලන්න. අපෙන් ඔයාලා ගාන ගත්තහම ඔයාලගෙන් අහන කෝණය. දැන් මේක තියෙනවනේ. අපෙන් අහන්නේ මේ කෝණය. එහෙනම් ඒ කෝණය ඔයාලා ඉස්සරව බලන්න. ඒ කෝණය කොහෙද තියෙන්නේ කියලා. right. AEB මේ AEB අන්න ඔයාලා චූටි මාක් එකක් දාලා තියාගන්න කොහෙද තියෙන්නේ කියලා. right. එහෙනම් මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. එහෙනම් බලන්න මේ කෝණය හොයන්න යන්න පුළුවන් විදිහවල් මොනවද කියලා. බලන්න ළමයි මෙන්න මේක හොයන්න පුළුවන් නේද? මෙන්න මෙතන මේ කෝණය දැනගෙන හිටියොත් මෙන්න මේ කෝණය දැනගෙන හිටියොත් 180න් මේ කෝණය අගේ අඩු කරලා මේක හොයන්න පුළුවන් නේද? හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල ඓක්‍යාංශය 180යි. right යන්න තව විදිහකට. එහෙනම් මේ බලන්න මෙන්න මේ කෝණය මෙන්න මේ ACE කියන ත්‍රිකෝණයේ CE පාදය B දෙක දික් කරලා හැදිලා තියෙන බාහිර කෝණය නේද? එහෙනම් මෙන්න මේකේ අගය හොයන්න පුළුවන් නේද? මෙන්න මේ කෝණ දෙකේ අගය දැනගෙන හිටියොත් අන්න ඒ විදිහට හොයන්න පුළුවන් නේද? right තව විදිහක් බලන්න. මේ කෝණය කියන්නේ EDB ත්‍රිකෝණයේ DE පාදය දික් කරලා හැදිලා තියෙන බාහිර කෝණය නේද? එහෙනම් මෙන්න මේ කෝණය අගේ හොයන්න පුළුවන් නේද? ඊට සම්මුඛ මේ අභ්‍යන්තර කෝණ දෙක දැනගෙන හිටියානම් ඔය කෝණ දෙකේ එකතුව දාලා මේක හදන්න පුළුවන් නේද? එහෙනම් බලන්න ඕන ළමයි ඔයාලා ඒ ක්‍රම ටික හොයාගෙන ඒ ක්‍රම ටිකෙන් යන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද කියලා. එහෙනම් බලන්න ළමයි මේ බලන්න මෙන්න මේ කේන්ද්‍රයේ මත කෝණයක් හදලා තියෙද්දි ඔයාලට මතක් වෙන්න ඕන පළවෙනිම ප්‍රමේය තමයි ආබාධ කෝණ ප්‍රමේය. මොකද ආබාධ කෝණ ප්‍රමේය? වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආබාධ කෝණය වෘත්තයේ ඉතිරි ඡාප කොටස මත ආබාධ කෝණය මෙන් දෙගුණයකි. අපේ ප්‍රධාන හැඩය මොකද්ද ඔය? ප්‍රමේය. මෙන්න මේක නේද? මෙන්න මෙහෙම නේද? මෙන්න මේ හැඩය නේද? අපි අපේ ඔළුවේ තියෙන්නේ. හැබැයි මේ හැඩය විතරක් නෙමෙයි. මේ මෙන්න මෙහෙමත් අපිට තියෙන්න පුළුවන්. මෙන්න බලන්න. මෙන්න මේ විදිහට තිබිලා මෙන්න මෙහෙම තියෙන්නත් පුළුවන්. එහෙනම් මේක 2x නම් මේක කීයද? x වෙනවා. එහෙනම් මේ හැඩේ නේද මෙතන තියෙන්නේ. එහෙනම් බලන්න ළමයි මේක 70යි නම් අපිට මෙන්න මේක කෙලින්ම ලියන්න පුළුවන් කීයද? 35යි කියලා. ඔන්න ගත්තා. එහෙනම් මේක දැනගත්තා. එහෙනම් දැන් අපිට මේක නේද හොයන්න තියෙන්නේ. right. එහෙනම් බලන්න ළමයි මොකද්ද ඊළඟට තියෙන අපිට මේ කෝණය හොයන්න තියෙන විශේෂ தත්ත්වය කියලා දීලා තියෙනවා. මේ මොකද්ද? AC සමාන්තරයි BD කියලා. අපිට මෙන්න මෙහෙම මතක් වෙන්න ඕනේ. සමාන්තර රේඛා දෙකක් දැක්ක ගමන් මොනවද මතක් වෙන්න ඕනේ? සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වීමේදී සෑදෙන මොනවද? අනුරූප කෝණ අගයෙන් සමානයි. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍යාංශ 180යි. ඒකාන්තර කෝණ අගයෙන් සමානයි. ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමානයි. ඔන්න ඔය සියලු දේවල් ටික මෙන්න මේවා දකිද්දී මතක් වෙන්න ඕනේ. තේරුණාද? right එහෙනම් මේ බලන්න සමාන්තර රේඛා දෙකක් බලන්න ඉස්සරට අකුරක් හැදිලා තියෙනවා. ඒකාන්තර කෝණ. එහෙනම් මේක 70යි නම් මෙන්න මේක කීයද? 70 වෙන්න ඕනේ නේද? right. ඔන්න ඕක 70 වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි අන්න මේ කෝණයේ අගය හොයන්න පුළුවන් එක ක්‍රමයකට අදාළ කෝණ දෙකම හොයන්න ඉවරයි නේද? එහෙනම් අපිට කෙලින්ම ලස්සනට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට AE B කෝණයේ අගය සමානයි කොහොම කියලාද? 35 ධන 70 කියලා. කොහොමද ඒ ගත්තේ? අපි කොහොමද ඒ ගත්තේ? අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අගයට සමානයි කියලා. සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කියලා. right. ඒ ප්‍රමේයෙන් තමයි මේක ගත්තේ. එහෙනම් මේකේ එකතුව අපිට ලියන්න පුළුවන් අංශක 105යි කියලා. අන්න ලස්සන ප්‍රමේයක්. මෙන්න මේ
ප්‍රමේය මොකද්ද ආපාත කෝණ ප්‍රමේය මේක ලස්සන ප්‍රමේයක් ඒක හරියට ඉගෙන ගන්න බලන්න මේ මෙන්න ප්‍රධාන හැඩය මේක වුණාට අපේ ඒ වුණාට මෙන්න මේ විදිහට එන්න පුළුවන් තේරුණාද රයිට් එහෙනම් ඔන්න ලස්සනට හදලා දුන්නා ලියා ගන්න තේරුණ නැති තැනක් තියෙනවා නම් අහන්න රයිට්